සුබ දවසක් යාළුවනේ. ඔයාලට මම අද කියලා දෙන්නේ කොහොමද 1xbet ස්ලයිඩ් එකෙන් වින් කරපු සල්ලි iPay එක හරහා ඔයාගේ account එකට ගන්න කියලා. ඔයාලා හිතනවා ඇති යාළුවනේ මේක නම් කියලා දෙන්න ඕන දෙයක්ද? මම නම් දන්නවා කියලා. නැහැ යාළුවනේ. දන්න ඔයාලට එක පොයින්ට් එකක් හරි මේකෙන් අල්ලගන්න ඇති. නොදන්න ඔයාලට තවත් මේක දියුණු කරගන්නත් දෙගොල්ලටම හරියන්න අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ. යාළුවනේ මට මතක් කරන්න ඕන මම මේ කිසිම සයිට් එකකට රිජුව සම්බන්ධ නැහැ. මම මේ කිසිම සයිට් එකක් ප්‍රොමෝට් කරන්නේ නැහැ. මට ඕනකම තිබ්බේ වීඩියෝ එකකින් ඔයාලට දැනුමක් ලබා දීමට විතරයි. යාළුවනේ තවමත් මගේ channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න. bell icon එක දාලා තියාගන්න. මොකද මම කියන වටිනා වීඩියෝ ඔයාගේ අත ළඟටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි ඕපන් කරගමු 1xbet application එක. හරි යාළුවනේ. මෙන්න මේ ඊතාලියෙන් පෙන්වන තැන යාළුවනේ මෙනු කියන තැන ක්ලික් කරන්න. මම හිතනවා ක්ලික් කරගන්න ඇති කියලා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක එනවා යාළුවනේ. දකුණු පැත්තේ උඩින් මේ ඊතාලියෙන් පෙන්වන තැන ක්ලික් කරන්න. මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක එනවා යාළුවනේ. මෙන්න මෙතන withdraw කියන තියෙන තැන ක්ලික් කරන්න. මේ ඊතාලියෙන් පෙන්වන විදිහට. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා යාළුවනේ. මෙන්න මෙතන iPay කියන තියෙන තැන ක්ලික් කරන්න. හරි යාළුවනේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා යාළුවනේ. එකවර ඔයාලට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් යාළුවනේ. රුපියල් 49000ක් විතරයි. ලක්ෂයක් තියෙනවා නම් දෙපාරට තමයි ගන්න වෙන්නේ. මෙන්න මේ විදිහේ 49000 මෙතන ටයිප් කරගන්න. යටින් යාළුවනේ වගේ iPay අංකය දෙන්න. ඊතලින් පෙන්වන තැන. ඊට යටින් ඊතලින් පෙන්වන තැන යාළුවනේ ඔයාගේ නම දෙන්න හරියට. හරි මම හිතනවා ඔයාලා නම ටයිප් කරගන්න ඇති කියලා. ඊට යටින් යාළුවනේ කොළ පාට පෙන්නනවා මම මෙන්න මේ ඊතලෙන් මෙන්න මෙතන confirm දෙන්න. හරි යාළුවනේ. මෙන්න මේ විදිහට request successful කියලා වැටෙනවා යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහ තමයි යාළුවනේ ඔයාලා වින් කරපු ඔයාලගේ සල්ලි iPay එකෙන් ඔයාගේ account එකට ගන්න. පුංචි වෙලාවකින් යාළුවනේ ඔයාලගේ account එකට මේ මුදල් බැර වෙනවා.